අද ඔයාගේ වයස අවුරුදු 20ක් 25ක් 30ක් හෝ 40ක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් කමන්නේ මම ඔයාලගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. තව අවුරුදු 5කින් ඔයා ඉන්න කැමති අද ඉන්න තැනමද? ගොඩක් මිනිස්සු ජීවිතේම ගත කරන්නේ එකම රටාවකට. උදේම නැගිටිනවා, වියදම් කරනවා, වැඩ කරනවා, ආයෙත් ඊළඟ මාස සැරඩිය කෙනකම් බලන් ඉන්නවා. හැබැයි සමහරු මේ අතරේ වෙනස් තීරණ ගන්න අයත් ඉන්නවා. එයාලා අලුත් දේවල් ඉගෙන ගන්නවා, තමන්ගේ දැනුමට ආයෝජනය කරන්න අලුත් දේවල් හොයා ගන්නවා. ට්‍රේඩින් කියන්නේ සල්ලි හදන මැෂින් එකක් නෙමෙයි. ඒත් ආර්ථිකමය දැනුමක් ගොඩනගාගෙන අලුත් ලෝකයක් තේරුම් ගන්න පුළුවන් මාර්ගයක්. මතක තියාගන්න, අද ඔයා ඉගෙන ගන්න දේවල් තමයි හෙට ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ. ඉතින් තීරණය ඔයාගේ අතේ. තවදුරටත් බලන් ඉන්නවද? එහෙම නැත්නම් අදම ඔයාගේ පළවෙනි තීරණය ගන්නවද?